안녕하세요. අද අපි කතා කරන්න යන්නේ යොහෙන්ජි ගැන. යොහෙන්ජි කියලා කොරියන් භාෂාවෙන් කියන්නේ සංචාරක ස්ථාන. අපි එහෙනම් බලමු අපිට දීලා තියෙන පින්තූර මොනවද කියලා. 산, 산, කන්ද, 동굴, තුංගුල්, ගුහාව, 폭포, පුක්පෝ, දියැල්ල, 호수, හෝසු, විල, 강, කං, ගඟ, 바다, පදා, මුහුද, 섬, සොම්, දූපත, 온천, උන්චොන්, උණුදිය උල්පත, 유적지, යුචොක්චි, පෞරාණික ස්ථාන, 민속촌, මින්සොක්චොන්, අතීතයේ තිබූ ගම්මාන, 놀이공원, නොරිකොන්වන්, විනෝද උද්‍යාන, 드라마 촬영지, තරමා චරංචි, නාට්‍ය රූගත කරන ස්ථාන, 아름답다, අරම් තප්තා, ලස්සනයි, 유명하다, යුමියන් හදා, ප්‍රසිද්ධයි, 경치가 좋다, කොංචිගා චුද්දා, වටපිටාව හොඳයි, 사람들이 친절하다, සරම්දරි චින්චොල් හදා, මිනිස්සු කරුණාවන්තයි. කතා කරන්න යන්නේ සන්තේ ගැන. සන්තේ කියලා කියන්නේ යම්කිසි තත්ත්වයක් පිළිබඳ කරුණු පෙන්වා දීම. අපි එනම් බලමු අපිට දීලා තියෙන පින්තූර මොනවද කියලා. 빠르다 이르다, පරදා ඉරදා, වේගවත් කලින්, 늦다, නිත්තා, පරක්කුයි, 가깝다, කකප්තා, ළඟයි, 멀다, මුල්දා, දුරයි, 같다, කත්තා, සමානයි, 다르다, තරදා, වෙනස්, 간단하다, කන්දන් හදා, සරලයි, 복잡하다, පොක්චප් හදා, සංකීර්ණයි, 편하다, පියොන් හදා, සැප පහසුයි, 불편하다, බුල්පියන් හදා, අපහසුයි, 가능하다, කනන් හදා, හැකි, 불가능하다, පුල් කනන් හදා, නොහැකි.